මේ ඉන්නේ චරිත්. මේ ඉන්නේ මලිති. මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක්. මලිති උදේම නැගිටලා තේ හදලා කෑම හදලා රෙදි සෝදලා රෙදි මැදලා නිවස අතු ගාලා චරිත් ඔෆිස් ගිහිල්ලා එනකන් ආශාවෙන් මග බලාගෙන හිටියා. චරිත් ඔෆිස් ගියාම මලිතිට හරිම පාළුයි. ඒත් එයා සැරින් සැරේට චරිත්ට කෝල් දිදී කරදර කරේ නැහැ. ගෙදර තියෙන හැම වැඩක්ම හරිම ආදරයෙන් ආශාවෙන් කරා. ගෙදර තියෙන හැම වැඩක්ම ඉවර කරපු මලිති බොහොම ආදරයෙන් චරිත් එනකම් මග බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් චරිත්ට මලිතිගෙන් ගැලවීමක් නම් නැහැ. දවස තිස්සේ ගේ ඇතුළට හිරවෙලා හිටපු මලිති නිදහස හොයන්නේ චරිත්තාවට පස්සේ. මලිති හරි ආසයි චරිත් එක්ක හුරතල් වෙන්න. චරිත්ට කෑම හදලා දෙන්න. චරිත් එක්ක ඇවිදින්න යන්න. තව ෂොපින් කරන්න. පොප්කෝන් කකා ෆිල්ම්ස් බලන්න. අයිස්ක්‍රීම් කකා බීච් එකේ සෙල්ලම් කරන්නත් මලිති ගොඩාක් ආසයි. චරිත් මලිතිගේ ආසාවන් තේරුම් ගත්ත හොඳ සැමියෙක් වුණා. මේ දෙන්න බොහොම ආදරෙන් ජීවත් වුණා. තවත් එක් දවසක් මලිති උදෙන්ම නැගිටලා තේ හදාගෙන එනකොට මලිත් ඔෆිස් යන්නත් සූදානම් වෙලා. චරිත් මලිතිට ආදරයෙන් සමුදීලා ඔෆිස් යනවා. ඒ වුණාට අද එච්චර හොඳ දවසක් නෙවෙයි. මොකද චරිත්ගේ බොස්ගේ දුව අද ඔෆිස් එකට ආවා. ඇය තාරකා. ටිකක් විතර සෙල්ලක්කාරයි. ඒ වගේම ඇය හරි ලස්සනයි. එදා හවස චරිත් මලිති එක්ක එළියට යනවා ඇවිදින්න. වැස්ස දවසක්. චරිත් සහ මලිති ආදරෙන් එක කුඩයක යන විදිය මේ තාරකා දැක්කා. තාරකාට ඉරිසියාවක් ඇති වුණා. චරිත් ගැන කැමැත්තක් ඇති වුණා. ගොඩක් ආදර කතාවල වගේම චරිත් මලිති ආදර කතාවටත් තුන්වෙනියෙක් ආවා. තාරකාගේ ඉඟිබිඟි හමුවේ චරිත්ගේ හිත ටික ටික වෙනස් වුණා. අවසානයේ තාරකා දිනුවා. චරිත් තාරකා කෙරෙහි කැමැත්තක් දැක්වුවා. තවදුරටත් මේ දේවල් දරාගන්න මලිතිට බැරි වුණා. මලිති තමන්ගේ මහගෙදරට ගියා. ඒ වුණාට චරිත්ගේ තාරකාගේ ආදර කතාවටත් වැඩි දවසක් තිබුණේ නැහැ. සෙල්ලක්කාර තාරකාට තව තව පිරිමි යාළුවෝ ගොඩාක් හිටියා. මලිත්ට කීප දවසක්ම තාරකාගේ මේ දඩබ්බර වැඩ අහු වුණා. මලිත් ඒ ගැන තාරකාගෙන් ඇහුවම තාරකා රණ්ඩු කළා. අන්තිමට තාරකා ඒ වෙනත් පිරිමි යහළුවෙක් සමග විවාහ වුණා. අන්තිමට චරිත් තනි වුණා. චරිත් මලිතිව හොයාගෙන ගියා. ඒ වුණාට මලිති තවදුරටත් චරිත් එක්ක එන්න කැමැත්තක් දැක්වුවේ නම් නැහැ. චරිත්ට වැරදුනා. දැන් මලිති හමු වෙලා සමාව ගන්න ආවත් මලිතිගේ හිත තවම හැදිලා නැහැ. ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ?